ඔව් අපේ ලක්සානුයි නිපුණුයි තාම නේදී. දැන් වෙලාව හරියටම 5:45යි. තාම අපේ උන් දෙන්න නේදී. ලක්සා ලක්සා නැගිටපන්. වෙලා ගියා නැගිටපන්. නැගිටපන් බා. නැගිටපන්. ඒ නැගිටපන්. අපේ නිපුණකෝ. නිපුණයා නම් හොඳටම නීදී. ඒ නැගිටපන්. නිපුණ. නැගිටපන්. මේ ඉන්නේ නිපුණ. ඔන්න ඉතින් අපි දැන් ලෙච්ච යන්න හොස්ටල් එකකින් එළියට යන්නේ. මායි නිපුණුයි තමයි යන්නේ. දමිත තාම අපිට හම්බුනේ නෑ. දමිත එළියේ ඉන්නවා කියලා කිව්වා. දැන් අපි දමිතත් හොයාගෙන ලෙච්චස් යන්නේ. ඉතින් හොස්ටල් එක අද ලස්සනයි උදේට. වෙනදා වගේම අපිට ඉතින් අද තමයි ලස්සන පේන්නේ. මොකද අපි ෆ්‍රී දවසක් මේ වගේ vlog එකක් කරන දවසක තමයි ඉතින් හොස්ටල් එකේ ලස්සන දකින්නේ. යොම්තේ දැන් වෙලාව හරියටම 7:55යි. අපිට උදෙන්ම තියෙන කොමියුනිකේෂන් ස්කිල්. අපි දැන් ලෙක්චර් එකට යන ගමන් ඉන්නේ. අපිට 8ට තමයි ලෙක්චර් එක පටන් ගන්න. ගොඩක් කට්ටිය දැන් ඉක්මනින් යනවා ලෙක්චර් එකට පරක් වෙලා තියෙන හින්දා. අපිට මේ ශාස්ත්‍ර පීඨයේ AT එකේ තමයි අපිට ලෙක්චර් එක තියෙන්නේ. ඇත්තටම උදේ වරුවේ මාරම ලස්සනයි මෙතන. ඉරේ එළිය වැටෙනවම මෙතන අමුතුම ලස්සනක් තියෙන්නේ. යන ගමන් ඉන්නේ. අපිට දැන් කොමියුනිකේෂන් ස්කිල් ආයෙත් දවල්ට. දැන් අපි හොස්ටල් එකට යනවා. කැම්ප් කැන්ටින් කාලා. අපේ හොස්ටල් එකට යන ගමන් ඉන්නේ ජේම්ස් පීටි. අපිට දැන් ඉස්සරෙන් හම්බෙනවා කිසිම් බෙන්ඩ් එක. කිසිම් බෙන්ඩ් එක පහු කරලා අපිට හම්බෙනවා එදිරිවීර සරච්චන්ද එලිමහන් රංගපීඨය. පේරාදීනේ තියෙන විශේෂතම තැන තමයි එදිරිවීර සරච්චන්ද එලිමහන් රංගපීඨය කියන්නේ. මෙතනින් අපේ හොස්ටල් එකට ෂෝට් කට් එකක් තියෙනවා. ඔයාලට පේනවා මෙතන තියෙන පඩිවලින්. අපි අද එතනින් යන්නේ. අපි අනිත් පාරෙන් යනවා. මොකද එදිරිවීර සරච්චන්ද එලිමහන් රංගපීඨය ඔයාලට පෙන්වන්න. මේ දින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොදු මහතෙන් එකක්. ඔයාලා හැමෝම දන්නවා එදිරිවීර සරච්චන්ද එලිමහන් රංගපීඨය. මාචාර්ය එදිරිවීර සරච්චන්ද කියන්නේ අපි හැමෝම දන්නවා ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට වගේම අපේ සාහිත්‍යයට ලොකු සේවාවක් කරපු පුද්ගලෙක්. 1956 ප්‍රථම වතාවට මේ
එදිරිවේ සරච්චන්ද එලිමහන් රංගපීටියේ මනමේ නාට්‍ය එලි දැක්වුවා. සිංහල නාට්‍ය කලාවේ තිමිරගල් කියලා කියන්නේ මේ ඉදිරිවේ සරච්චන්ද එලිමහන් රංගපීටියේ. අපි දැන් ඉදිරියේ සරච්චන්ද එලිමහන් රංගපීටිය පහු කරලා අපි දැන් යනවා හොස්ටල් එකට යන්න. මේ තියෙන්නේ හිල්ඩා එක. අපේ හොස්ටල් එකට එදිරියේ සරච්චන්ද එලිමහන් රංගපීටිය පේන්නේ මේ වගේ. ඔය ඇතින් පේන්නේ ශාස්ත්‍රපීඨය. මේ තියන්නේ අපේ හොස්ටල් එක, ජේම්ස් පීරිස් හොස්ටල් එක. ඇත්තරම අපේ සරසවි ජීවිතේ පළවෙනි මතකය රැඳෙන්නේ මේ හොස්ටල් එකේ. ඇත්තටම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ගොඩක් මහන්සි වෙනවා අපේ හොස්ටල් එක ලස්සනට තියාගන්න. ගත කරන හැම නිමිෂයක්ම වටිනවා. ඇකඩමික් එක ඉගෙන ගන්න හිටියත් මේ මහන්සි ඒ දෙමිට්ටු ඒ විඩාව අපිට අමතක වෙන්නේ මේ සෝබාදාම. මේ පෙරදින විශ්වවිද්‍යාලයක් එක්ක බැඳුනේ මේ අපූර්ව සෝබාදාම නිසා තමයි අපිට මේ මහන්සිය දෙමිට්ටු විඩාව හැමදේම අමතක වෙලා යන්නේ. මේ පස්සේ හරි යාළුවනේ, එහෙනම් අපේ වීඩියෝ එක අදට අපි ඉවර කරනවා. හැමෝම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මතක ඇතුව World with Lucky YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.